ලංකාවේ අපේ ටැක්සි ඇප් එක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. Yes. වah රියදුරු මහත්තුරුන්ට වටිනම වීඩියෝ එකක් මේක. ඔයා තවමත් ටැක්සි දුවන්නේ මේ ඇප් එකෙන් නෙමෙයිද? රෙජිස්ටර් වීඩියෝ එක මම පහලින් දාලා තියන්න කියන්නම්. වාහන පදින ගමන් ටිකක් කතා කරන්න අමාරුයි. අපි යමු වීඩියෝ එකට. වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. හෙලකෝ එක්ක ඔන්ලයින් යන්නේ කොහොමද? හෙලකෝ ඩ්‍රයිව් ඇප් එක ඕපන් කළ පසු එහි ඔබේ නමට ඉදිරියේ ඕෆ්ලයින් ලෙස ස්විච් එකක් දිස්වේ. ඔන්ලයින් යෑම සඳහා එය ඔබා ඉන්පසු දිස්වන තිරයෙන් ඔව් ඔබන්න. දැන් ඔබේ නමට ඉදිරියේ ඇති ස්විච් එක ඔන්ලයින් ලෙස මාරු වී ඩ්‍රයිවර් ඇප් එකේ ඉහළ කොටස කොළ පැහැවෙනු ඇති. එනම් දැන් ඔබ හයර් ලබා ගැනීම සඳහා ඔන්ලයින් ගොස් ඇත. ඔබට හයර් ලැබීම නතර කිරීමට අවශ්‍ය නම් ඔබේ නමට ඉදිරියේ ඔන්ලයින් ලෙස දිස්වන ස්විච් එක නැවත ඔබා ඉන්පසු දිස්වන තිරයෙන් ඔව් එබීමෙන් ඕෆ්ලයින් යා හැක. හෙලකෝ පිටින් හයර් එකක් ලබා ගන්නේ කොහොමද? හෙලකෝ පිටින් ඔබට හයර් ලැබෙන ආකාරය අනෙක් ටැක්සි ඇප් වලට වඩා තරමක් වෙනස්. අනෙක් ටැක්සි ඇප් වලින් ඔබට හයර් ඉල්ලීමක් ලැබූ පසු ඔබට සිදු කළ හැක්කේ එම හයර් එක ඇක්සෙප්ට් කිරීම හෝ රිජෙක්ට් කිරීම පමණයි. හයර් එකේ ගාස්තුව සම්පූර්ණයෙන්ම එම ටැක්සි ඇප් මගින් තීරණය කරන බැවින් ඔබට හයර් එකේ ගමන් මාර්ගය, මාර්ග තදබදය, පිකප් දුර හෝ කාලගුණය කුමක් වුවත් ඔවුන් තීරණය කරන මිලට හයර් එක යාමට සිදු වෙනවා. නමුත් හෙලකෝ වෙතින් ඔබට හයර් ඉල්ලීමක් ලැබීමේදී ප්‍රථමයෙන් හයර් එකේ ගමන් විස්තර සහ අනෙක් ඇප් හා තරඟකාරී ගාස්තුවක් හෙලකෝ මගින් යෝජනා කරන අතර අදාළ හයර් එකේ ගමන් මාර්ගය, මාර්ග තදබදය, පිකප් දුර හෝ කාලගුණය වැනි තත්ත්වයන් සලකා බලා හෙලකෝ යෝජනා කරන මිල සාධාරණ ලෙස අඩු හෝ වැඩි කර ඔබ තීරණය කරන හයර් ගාස්තුව මගියාට දැනුම් දීමට හැකියාව ලැබෙනවා. හෙලකෝ යෝජනා කරන ගාස්තුව දෙපසින් දිස්වන එකතු කිරීම හෝ අඩු කිරීම බටන් එක ඔබා එම ගාස්තුව ලෙස අඩු හෝ වැඩි කළ හැකි අතර ගාස්තුව දැනුම් දෙන බටන් එක එබීමෙන් ඔබ තීරණය කළ හයර් ගාස්තුව මගියා වෙත දැනුම් දිය හැකියි. අදාළ හයර් එක සඳහා ගාස්තු දැනුම් දීමට මගියා අපට සිටින රියදුරන් කීප දෙනෙකුට අවස්ථාව ලැබෙනවා. ඔවුන් ඉදිරිපත් කරන ගාස්තුව මගියා අසලට පැමිණීමට ගතවන කාලය, රියදුරන්ගේ රේටින් සහ වාහනවල ඡායාරූප සසදා බලා හයර් එක යන්නේ කුමන රියදුරා සමගදයි අවසානයේ තීරණය කරන්නේ අදාළ මගියා විසිනි. ඒ නිසා මගියා විසින් රියදුරෙකු තෝරා ගන්නා තුරු ඔබ මද වේලාවක් බලා සිටිය යුතු අතර මගියා ඔබව තෝරාගත්තේ නම් ඒ බව ඔබට හයර් කන්ෆර්ම් ලෙස මෙලෙසින් දැකගත හැකියි. එනම් මෙම හයර් එක ඔබට ලැබී ඇති අතර මෙහි දිස්වන go and pick up බටන් එක ඔබා හයර් එක ආරම්භ කළ හැකියි. සැලකිය යුතුයි. එකම හයර් එක සඳහා ගාස්තු ඉදිරිපත් කිරීමට මගියා අවට සිටින රියදුරන් කීප දෙනෙකුට අවස්ථාව ලැබෙන නිසා සහ හයර් එක යන්නේ කා සමගදයි අවසානයේ තීරණය කරන්නේ මගියා විසින් නිසා අදාළ හයර් එක ඔබට ලබා ගැනීමට නම් සෑම විටම සාධාරණ ගාස්තුවක් තීරණය කළ යුතුයි. පහත සඳහන් අවස්ථාවලදී හෙලකෝ යෝජනා කරන හයර් ගාස්තුවට වඩා වැඩි ගාස්තුවක් තීරණය කිරීම සාධාරණයි. ඔබට පිකප් දුර වැඩි නම්, හයර් එක යා යුතු මාර්ගයේ දුෂ්කර හෝ කඩු සහිත නම්, මාර්ගයේ ට්‍රැෆික් වැඩි නම්, වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතී නම්, මැදියම් රැය හෝ පාන්දර වේලාවක නම්, මෙවැනි අවස්ථාවලදී ඔබට හයර් එක යාම සඳහා වැයවන ඉන්ධන ප්‍රමාණය හෝ දැරිය යුතු මහන්සිය වැඩි නිසා හෙලකෝ යෝජනා කරන ගාස්තුවට වඩා වැඩි ගාස්තුවක් තීරණය කිරීම සාධාරණයි. පහත සඳහන් අවස්ථාවල හෙලකෝ යෝජනා කරන හයර් ගාස්තුවට වඩා අඩු ගාස්තුවක් තීරණය කිරීම සාධාරණයි. ඔබට පිකප් දුර අඩු නම්, හයර් එක යා යුතු මාර්ගය ඔබට පුරුදු නම්, මාර්ගයේ ට්‍රැෆික් අඩු නම්, ඔබ හයර් ගොස් නැවත නිවෙස් පවා යන අතරතුර නම්, මෙවැනි අවස්ථාවලදී ඔබට හයර් එක යාම සඳහා වැයවන ඉන්ධන ප්‍රමාණය හෝ දැරිය යුතු මහන්සිය අඩු නිසා හෙලකෝ යෝජනා කරන ගාස්තුවට වඩා අඩු ගාස්තුවක් තීරණය කිරීමෙන් ඔබට වැඩි හයර් ප්‍රමාණයක් ලබා ගත හැකි වේ. ඔබ අසාධාරණ ලෙස ගාස්තු තීරණය කළහොත් මගියා සෑම විටම ඔබට වඩා සාධාරණ ගාස්තුවක් ඉදිරිපත් කළ රියදුරෙකු සමග හයර් යා හැකි නිසා හැම විටම සාධාරණ ලෙස ඔබේ ගාස්තුව තීරණය කිරීමට වග බලා ගන්න. මගින් බහුලව සිටින අවස්ථාවලදී ඔබට එකවර හයර් ඉල්ලීම් කිහිපයක් මෙලෙසින් ලැබිය හැකි අතර ඒ එක් හයර් ඉල්ලීම සඳහා ඔබේ ගාස්තුව දැනුම් දීමටද අවස්ථාව ලැබෙයි. එලෙස හයර් කිහිපයකට ඔබ ගාස්තු දැනුම් දුන්නට අවසානයේ හිමිවන්නේ ඔබව පළමුවෙන්ම තෝරා ගන්නා මගියාගේ හයර් එකයි. එම නිසා ඔබට ලැබෙන සෑම හයර් ඉල්ලීමක්ම මග නොහැර ඔබටත් පාඩුවක් නොවන මගියාට සාධාරණ ගාස්තුවක් දැනුම් දෙමින් ඔබට ඒවා අතරින් වැඩි හයර් ප්‍රමාණයක් හිමි
කරගත හැකි වනු ඇත. හෙලකෝප් හයර් එකක් ස්ටාර්ට් කරන්නේ සහ ස්ටොප් කරන්නේ කොහොමද? හෙලකෝප් වෙතින් ඔබට ලැබුණු හයර් ඉල්ලීමක් සඳහා ගාස්තුව දැනුම් දීමෙන් අනතුරුව අදාළ මගියා විසින් ඔබ තෝරාගත්තොත් තිරයේ දිස්වන Go and Pick up බටන් එක ඔබා Google Map එකේ පෙන්වන මාර්ගයේ යෑමෙන් ඔබට මගියා අසලට ළඟා විය හැකියි. මගියා අසලට ඔබ ළඟා වූ පසු Google Map එකේ ඉහළින් දිස්වන Go icon එක ඔබා නැවත හෙලකෝ drive app එකට පිවිස එහි දිස්වන මම ආවා බටන් එක ඔබා ඔබ ආ බව මගියාට දැනුම් දෙන්න. ඉන්පසුව මගියා පැමිණ ඔබේ රථයට ගොඩ වූ පසු තිරයේ දිස්වන Start Hire බටන් එක ඔබන්න. දැන් ඔබ හයර් එක ආරම්භ කර ඇති අතර මෙතැන් පටන් ගමන් ගන්නා ශක්තිය තුර සහ වේටින් කාලය අනුව ඔබේ අවසන් හයර් ගාස්තුව ගණනය වේ. එම ගණනයන් සියල්ල තිරයේ දිස්වන සජීවී ගාස්තු මීටරේ විවෘතව දැකගත හැකි අතර මගියා හයර් ගාස්තුව ගෙවීමට බලාපොරොත්තු වන්නේ කෑෂ් වලින්ද කාඩ් වලින්ද යන්නත් ඔබට වෙතනින් දැනගත හැකියි. ඔබ ස්ටාර්ට් හයර් බටන් එක එබුව විට Google Map එක ඕපන් වී ගමනාන්තය දක්වා යා යුතු ගමන් මාර්ගය දිස්වනු ඇති අතර එම ගමන් මාර්ගයේ ගොස් ගමනාන්තයට හෙවත් ඩ්‍රොප් පොයින්ට් එකට ඔබට ළඟා විය හැකියි. ඔබ ගමනාන්තයට ළඟා වූ පසු Google Map එකේ ඉහළින් දිස්වන Go icon එක ඔබා නැවත driver app එකට පිවිසෙන්න. දැන් එහි දිස්වන Stop Hire බටන් එක ඔබා හයර් එක එන් කරන්න. එවිට ඔබේ මගියා මුදල් ගෙවීම සඳහා තෝරා තිබුණේ කෑෂ් නම් කෑෂ් ලෙස බාරගත යුතු මුදල තිරයේ දිස්වේ. එම මුදල මගියාගෙන් බාරගෙන කෑෂ් අරගත්ත බටන් එක ඔබන්න. මගියා ගෙවීම සඳහා තෝරා තිබුණේ කාඩ් නම් හයර් ගාස්තුව මගියාගේ කාඩ් එකකින් අය වී ඒ බව ඔබට මෙලෙස දැකගත හැකි වේ. යම් හේකින් මගියා එකඟ වූ දුරට වඩා වැඩි දුරක් ගමන් කිරීම නිසා අවසන් හයර් ගාස්තුව එකඟ වූ ගාස්තුවට වඩා වැඩි වුවහොත් එහිදී මගියාගේ කාඩ් එකේ මුදල් අය කර ගැනීම සඳහා ඔබ මගියාගේ පේ පින් එක හෙලකෝ driver app එකට ලබා දිය යුතුයි. එම නිසා මගියා රථයෙන් බැස යාමට පෙර මගියාගේ පේ පින් එක අසා දැනගෙන එය මෙතනට ඇතුළත් කර මුදල් අය කර ගන්න. අවසාන වශයෙන් ඔබ සමග ගිය මගියා ගැන ඔබේ ඇගයීම මෙතනට ලබා දෙන්න. හෙලකෝ හයර් ඉපැයීම් බැංකු ගිණුමට ලැබෙන්න කොපමණ කාලයක් යනවද? අනෙක් ටැක්සි ඇප් වල මෙන් හෙලගෝ වලින් ඔබ උපයන ඉපැයීම් ඔබේ බැංකු ගිණුමට ලබා ගන්න ඔබ කරදර විය යුතු නැහැ. සෑම කෑෂ් නොවන හෙලගෝ හයර් එකක්ම අවසන් වූ සැනින් ඔබේ හයර් ඉපැයීම හෙලගෝ විසින් ඔබේ බැංකු ගිණුමට එවෙලම බැර කරනවා. එම නිසා කිසිදු කරදරයකින් තොරව ඔබේ හෙලගෝ ඉපැයීම් ලබා ගන්න පුළුවන්. හෙලකෝ වලින් කෑෂ් හයර් විතරක් ගන්න කොහොමද? ඔබ ඔන්ලයින් ගිය පසු තිරේ පහළින් දිස්වන හයර් සොයමින් පවතී කොටුව ඔබ එහි ඇති කෑෂ් හයර්ස් ඔන්ලි ස්විච් එක එබීමෙන් කෑෂ් හයර් පමණක් ඔබට ලබා ගත හැකියි. බොහෝ විට ඔබට කෑෂ් හයර් පමණක් බාර ගැනීමට සිදුවන්නේ දවස ආරම්භයේ වාහනයට ඉන්ධන පුරවා ගැනීමට හෝ අත්‍යවශ්‍ය කරුණකදී පමණක් නිසා එම අවස්ථාන්වලදී පමණක් කෑෂ් හයර්ස් ඔන්ලි සක්‍රිය කරගන්න සැලකිය යුතුයි. කෑෂ් හයර්ස් ඔන්ලි සක්‍රිය කළ පසු ඔබට ලැබෙන්නේ කෑෂ් දීමට කැමති මගින්ගේ හයර් පමණක් නිසා ඔබට ලැබෙන හයර් ප්‍රමාණය අඩුවන වෙති. එම නිසා ඔබ කෑෂ් අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් කෑෂ් හයර්ස් ඔන්ලි ස්විච් එක භාවිතා කරන්න. ඔබ නැවත ඕනෑම හයර් එකක් ලබා ගැනීමට සූදානම් වූ විට නැවතත් හයර් සොයමින් පවතී කොටුව ඔබා එතනින් කෑෂ් හයර්ස් ඔන්ලි ස්විච් එක ඕෆ් කරන්න. හෙලකෝ හයර් එකක අවසන් ගාස්තුව තීරණය වෙන්නේ කොහොමද? හෙලකෝ හයර් එක අවසන් ගාස්තුව තීරණය වෙන්නේ ඔබ ගමන් කළ ශක්තිය දුර හා වේටිං කාලය අනුවයි. හයර් එක ලබා ගැනීමේදී ඔබ එකඟ වූ කිලෝමීටරයට මිල ඔබ ගමන් කළ සත්‍ය දුරින් ගුණ කිරීමෙන් ගමන් කළ දුර සඳහා ගාස්තුව ගණනය කරන අතර හයර් එකේ මුළු වේටිං කාලය ෆ්‍රී වේටිං කාලයට වඩා වැඩි නම් ඔබේ රථ වර්ගය සඳහා විනාඩියට ගෙවන වේටිං ගාස්තුව අමතර වේටිං කාලයෙන් ගුණ කිරීමෙන් වේටිං සඳහා ගාස්තුව ගණනය කරේ. මෙම ගාස්තු දෙවර්ගයම සජීවීව ගණනය වන ආකාරය ඔබට සජීවී ගාස්තු මීටරයෙන් විවෘතව දැකගත හැකි අතර ඒවායේ එකතුව අවසන් හයර් ගාස්තුව ලෙස සජීවී ගාස්තු මීටරේ ඉහළින් දැකගත හැකි. ඔබ ඕනෑම මොහොතක හයර් එක ස්ටොප් කළහොත් හයර් එකේ අවසන් ගාස්තුව වන්නේ සජීවී ගාස්තු මීටරේ ඉහළින් පෙනෙන මේ ගාස්තුවයි. මම හිතනවා අද අරගෙන ආපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මම on life